ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා travel with chef YouTube channel එකට. ඔන්න අදත් මම රෙසිපියක් අරන් ආවා. ඒ තමයි නාසි ගොරෙන් හදාගන්න විදිය. ඇත්තට මේ නාසි ගොරෙන් මම හදන්නේ vegetarian. ඉතින් ගොඩක් අයට මේ vegetarian එක හම්බෙන්නේ නැහැ. ඉතින් මම අද ඔයගලන්ට හිතුවා මේ vegetarian අයට මේක විශේෂත්වයක් මේ නාසි ගොරෙන් එක මේ හදලා දෙන්න කියලා. ඉතින් අපි බලමු ඒකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය සහ කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අපිට මුලික වශයෙන්ම අවශ්‍ය වෙනවා මෙන්න මේ බත් එක. මේ බත් එක ඉතින් කලින් හදාගත්ත බත් එකක්. නැති මේ ඇට සෙපරේට් වෙලා තියෙන්න ඕනේ මෙන්න හැටියට. මේක නැත්තම් අර ගුලියක් වගේ තියෙන්නේ නැතුව තියාගන්න ඕනේ. ඉතින් ඒක මේ බත් එක මෙතන තියෙනවා. ඊළඟට අපි මෙතනින් ගත්තොත් බීන් ස්ප්‍රවුට් එක තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම නාසිකට අවශ්‍ය වෙන දෙයක්. ඊළඟට මෙතන තියෙන ගෝව තියෙනවා. ඊළඟට ලීක්ස් තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් ගත්තොත් මේ දැන් මෙතන තියෙන මේ ලුණු තියෙනවා. ඊළඟට සෝය සෝස් එක තියෙනවා. ඊළඟට මිරිස් පොඩියට කපාගත්තා මිරිස් එක තියෙනවා. රතු පාට එක. ඊළඟට ස්ප්‍රින්ග් අනියන් තියෙනවා. ඊළඟට බක් චෝයි තියෙන පොඩියට කපාගෙන. ඊළඟට මෙතන තියෙනවා මේ මෂ්රූම් එක. මෂ්රූම් පොඩියට කපාගෙන තියෙන්නේ. ඉතින් පස්සේ මට අවශ්‍ය වෙනවා මේ නාසි පේස්ට් එකක් වගේ හදාගන්න. ඒකට අපිට අවශ්‍ය වෙනවා හීනෙට කපාගත්ත ලුණු. ඊළඟට මෙතන ජින්ජර් ගාලික් පේස්ට් එක තියෙනවා. ඒක වෙනස් ලුණු ගුරු දෙක පාට දෙක එක සමාව හදාගන්න පුළුවන් මේකෙදි. ඊළඟට මෙතන කෑලි මිරිස් තියෙනවා. ඊළඟට මෙතන තියෙන තක්කාලි පොඩ්ඩක් පොඩියට කපාගෙන තියෙන මේක වාට අවශ්‍ය නැත්නම් ඔයාලට නොදාින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි නාසි පේස්ට් එකක් හදද්දී අපි ඉස්සෝ කුඩු පාවිච්චි කරනවා ඔලු කුඩු කරලා. ඉතින් ඒක නිසා තමයි මට මේක ඒව මෙතන දාන්න බැරි නිසා තමයි මම මේ විදිහට මෙන්න මේ කීපය එකතු කරගන්න හදන්නේ. ඉතින් මේ ටික තමයි ඊළඟට අපිට ලුණු අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන ඔයගලට මේ වගේ පොඩි වොක් එකක් නැත්නම් ඔයගලට නිකන් ෆ්‍රයි පෑන් එකෙත් මේක හදාගන්න පුළුවන්. ඉතින් මේක පෑන් එක මේ වගේ වොක් එකක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ලේසි. මේක පොඩ්ඩක් අපි වැඩ කරන්න ලේසි නිසා උයා ගන්න. ඒකයි මම පාවිච්චි කරන්නේ. දැන් මේක රත් වීගෙන එනවා. මම එතකොට මේකට තෙල් ටිකක් දාන්න. තෙල් දාන්නේ මේ වගේ වටේට තමයි දාන්න ඕනේ. මේක තෙල් වලින් පොඩ්ඩක් කෝට් වෙන්න ඕන නිසා තෙල් හැමතැනම තෙල් ගෑවෙන්න ඕනේ. ඒක නිසා ඊට පස්සේ දැන් මේකට අපි දා ගන්නවා මේක ලුණු ටික ඉස්සෙල්ලා ඊපස්සේ සක්කාන ටික ඊට පස්සේ මේක හිත පොඩ්ඩක් අඩු නම් පස්සේ මම ජින්ජර් ගාලික් පේස්ට් එක දානවා. මොකද මම මුලින් මේක දැම්මොත් වෙන්නේ ඒක මේ කින්නට පිච්චිලා යන්න පුළුවන්. මේක පොඩ්ඩක් මේ විදිහට මේක බැදෙන්න අරින්න ඕනේ. මේක බැදින් කිසිම සුවඳකුත් වෙනවා. මේ පොඩි වෙලාවක් මේ විදිහට පෙළ බැදෙන්න හරියට තමයි හොඳ. ඊළඟට මම එකතු කරගන්නවා මෙතන කෑලි මිරිස් ටික. ඔයාලට ඕන මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්න පුළුවන්. කැමති නම් මලුණු පොඩ්ඩකුත් මේකට එකතු කරගන්නවා. මේක දාගන්න එපා. සුළුම වැඩි කරගත්ත සමාරු මේක ඇඩ්ජස්ට් කරගන්න. ඒක නිසා මේ ටික දාගලා එකතු කරගන්න. ඉතින් මේ වගේ පේස්ට් එක මේක මම හදාගෙන තියෙන්නේ. ඒකට මේකේ තියෙනවා මේ ලුණු ගතිය, ඊළඟ මිරිස් ගතිය, අඹුල් ගතිය. ඒක කොහොමද තියෙනවා. දැන් මම මේකට එකතු කරගන්නවා මගේ මේ කැබේජ් ටික. මේක හොඳින් මේ විදිහට මේක කුක් කරගන්න තියෙන්නේ. ඊළඟට මගේ මේ ලීක්ස් ටික දාගන්න.
ඒකත් පොඩි වෙලාවක් මේ විදිහට කුක් වෙන්න ආරින්න. අර නැද පොඩ්ඩක් මේ වෙනවා නම් මේ අල්ලනවා නම් හීට් එක වොන්ට වඩා පොඩ්ඩක් අපි එක මේක මේ වගේ පොඩ්ඩක් හූරන්න නැත්නම් අඩියකට ඇලෙන්න පුළුවන්. ඊට පස්සේ මම මස්රුම් තියෙන එකත් මම එකතු කරගන්නවා. ඊළඟට අපි මිරිස් ටික මේක සාමාන්‍ය මීඩියම් හීට් එකේ තියන්න ඕනේ. ගොඩාක් තද හීට් එකේ තියන්නත් එපා. ගොඩ හයි හීට් එකේ තිබ්බොත් එන්නේ මේක ඉක්මනින්ම පිච්චිලා යනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා මගේ බොක් චොයි ටික. සෝරි මම බීන් ස්ප්‍රවුට් ටික එකතු කරගන්නවා. බොක් චොයි ටික පහුවෙලා එකතු කරගන්නවා. මේකෙන් බීන් ස්ප්‍රවුට් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේකට. මොකද ඒකෙන් තමයි අමුතුම සුවඳක් දෙන්නේ සම්පූර්ණ බත් එකට. මේක ගොඩක් ලාට කුක් කරලා තියෙන්නේ. මම ඊට පස්සේ එකතු කරගන්න මගේ බොක් චොයි ටික. මේකත් හොඳින් මේ කවලම් කරලා මොකද අපි මුලින්ම එකතු කරන්නේ ටිකෙන් ටික අර ගොඩක් වෙලා උයන්න ඕනේ ඒවා අපි කලින් එකතු කරගන්නවා. සාමාන්‍ය ගානට මේක තැම්බෙන්න ඕන ටික තමයි අන්තිමට එකතු කරන්නේ. ඔක තමයි ඉතින් අපි කියන ප්‍රින්සිපල් එක. දැන් මම එකතු කරගන්න බත් එක. දැන් තියෙන්නේ මේක හොඳින් කලවම් කරගන්න. අඩිය ඇලෙන් දෙන්න තියෙනවා. දැන් මම එකතු කරන මේකට මගේ සෝය සෝස් එක. ඒක මගේ ස්වීට් සෝය සෝස් එකක් තියෙන පොඩ්ඩක් ස්වීට් ගතිය තියෙනවා. මොකද ඒක ස්වීට් නැත්නම් ඔයගොල්ලෝ සීනි චුට්ටක් වගේ දාලා ඒක හදාගන්න වෙනවා. මොකද ඒක ටිකක් ඩාර්ක් තියෙන්නේ. ඒක තමයි මම මේකට එකතු කරගන්නේ. මොකද නාසියක පොඩ්ඩක් අපිට දුබුරු ගතිය වෙන්න ඕන. ඊට පස්සේ මේකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. අපි ස්ප්‍රින් අනියන් තියෙනවා. ඒකත් මේ විදිහට එකතු කරගන්න. දැන් කවලම් කරගන්න තියෙනවා. ඊට පස්සේ මම මේක හොඳින් කවලම් කළා. ඔයගලන්ට මම මේ ප්ලේට් එකට දාලා මම පෙන්නන්නම්. මේක මම හිතන්නේ දැන් හොඳටම ඇති මේක. අතරම හොඳට මේ ඇටේ හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. අනිත් දැන් මම මේක බා ගන්නවා. ඉතින් මේ තමයි මම අද හදාගත්ත මේ වෙජිටේරියන් නාසි ගොරන් එක. තාමත් මේ පාටට සුවඳට රසට තියෙනවා. ඔනගොල්ලෝ බලාගත්තා අද කොහොම මේ නාසි ගොරන් එක හදාගන්න විදිය. හරි ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් සමහරට එක් කන්න සැයට මොන එකක් දාන්නත් පුළුවන්. මේ අවශ්‍ය නම්. ඉතින් මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ බොහෝ දිගට ගන්න නැති කියලා. නැවතත් මෙවැනි අලුත් වීඩියෝ කමෙන්ට් තුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.